මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා අනේ මන්දා හරි සුන්දරයි නේද බා අනේ මන්දා අපි දෙන්නවම හොයාගෙන ආපු කෙනෙක් වෙන්න ඕන. අයින්නකො මන් දොර අරින්නේ. මුන්නේ හොයාගෙන ආවේ මාව නම් ආපු කාරණාව මගේ කලමනාකරු ඇතුලේ ඉන්නවා එයාට කියන්න. හොඳමයිනේ. කලමනාකරු ඇතුලේ ඉඳද්දී හා පුතා දොර ඇරියේ ඒ මොකේ? මම හිතන්නේ කාරණාවෙන්ම ඔබට පුළුවන් මහත්මයා මෙතන කලමනාකරු කවුද හාම් පුතා කවුද කියලා තහවුරු කරගන්න. ඔබ දෙපළම හරිම වීලුකාරයා තමයි. මහත්මයා කවුද? මම නොටින්ගම් ප්‍රාන්තයේ ඉඳලා ලන්ඩනයට ළඟදී ආපු වෙළඳ ව්‍යාපාරිකයෙක්. මගේ නම ඇන්.ඒ. මන්නෙන්. ඇන්නේ මන්නෙන්? මම ඇන්නේ පියෙන් කියලා. ඔබ කොහොමද මන්නෙන් එන්නේ? අය මං කිව්වේ ඔබ දෙපළම හරිම වීලුකාරයෝ දෙන්නෙක්. ඇන්.ඒ. මන්නෙන් මහත්මයා ඔබ අපව හොයාගෙන ආවේ විශේෂ රහස් පරීක්ෂණ කටයුත්තකට නම් වෙන්න බෑ. කවද්ද ඔබගේ නිවසේ පවත්වන්නට අදහස් කරන සාදය තියෙන්නේ? ඔබ කොහොමද දන්නේ හොන්ස් මහත්මයා මේ මගේ නිවසේ සාදයක් තියන්න යන බව? බොහොම සරලයි මහත්මයා. මේ ලන්ඩන් නගරේ තාමත් ආරාධනා පත්‍ර අච්චු ගහන එකම එක කෙනයි ඉන්නේ. ඔහු කවුරු ගියත් ආරාධනා පත්‍ර හැටියට අච්චු ගහලා දෙන්නේ ඔය ඔබේ කෝට් සාක්කුවේ උඩට පේන්න දාගෙන ඉන්න ආරාධනා පත්‍ර ජාතියම ඒවා පමණයි. ඔබ ගාව ආරාධනා පත්‍ර මිටියක්ම තියෙන නිසා හිතන්න පුළුවන් ඔබ මිතුරන් සොයාගෙන යමින් සාදයට ඇරයුම් කරමින් යන ගමන් කියන්නේ. ඔබ හරියටම හරි. නවෝත් වික්‍රා පටගත කිරීම. පොලිස් පරීක්ෂක මැක්මෙවන් මට කිව්වා ඔබ දෙපළව හඳුනාගෙන මගේ නිවස සාදයට ගෙන්න ගන්නටයි කියලා. ඒ කියන්නේ ඔබට අවශ්‍යයි අපිව මිතුරන් හැටියට ඇසුරු කරන්න. හරියටම හරි මිස්ටර් මැට්සන්. මෙන්න ආරාධනා පත. දෙන්න වෙන්න ඕනේ මගේ නිවසේ හෙට රාත්‍රියේ පැවැත්වෙන බෝල් රූම් නැටුමට. නව නිවසේ කියලා ඔබ අදහස් කළේ ඔබ දැනටමත් නව නිවසක් මිලයට ගත්ත පදිංචිකාරයෙක්. ඒ විතරක් නෙවෙයි යන්. ව්‍යාපාරිකයෙක් හඳුනා ගැනීම අපි දෙපැත්තටම වාසි වේවි යන්. වරේ මචං වැලඳගෙන පිළිගන්න. නියමයි. එහෙනම් මං ගියා. මතකනේ හෙට රාත්‍රිය තමයි රාත්‍රිය. එන්නම් පොර ගියා නේද? මාරු පොර මචං. මාරු පොරකෝ.
ඒක වෙන්නේ නැති ඔබ ඔහුව වැළඳගත්ත මොහොත සදානුස්මරණීය මොහොතක් හැටියට සිහි වෙන්න අර බදාගත්ත වෙලාවෙම මිනිහාගේ සුරුට්ටු පෙට්ටියට විද්දේ නේද? අනේ මචං දොරලොකමි මම බැලුවේ මිනිහගේ ස්නායු හොඳට ක්‍රියා කරනවද කියලා විතරයි යෝ. නැතුව සුරුට්ටු වලට ගැහුවා නෙවෙයි. එහෙමනම් ඔබ හෙට රාත්‍රී සාදේදී ඔය සුරුට්ටු පෙට්ටිය මගේ ඉස්සරහා පිටදීම ඇන්නේ මන්නෙන් මහතාට ආපහු දෙන්න ඕනේ. ඕකේ මචං. අයියෝ බත් එක බෑනේ ඉතින්. ඉඳ සුට්ටුව බොනවද? නෑ මම කියන්නේ සුරුට්ටු ටික බීලා හිස් පෙට්ටියේ මිනිහට දෙන්න නෙමෙයි මිනිහෝ. ඒක ගත්ත විදිහටම ආපහු බාර දෙන්නයි මම කියන්නේ. ඕකනේ ඉතින් මචං කරන්න බැරි. මචං දොරලොකා මොකද කරන්නේ? ලෑස්ති වෙන්නේ නැද්ද අර බෝල් රූම් ඩාන්ස් එකට යන්න? ඔබ හරිම උනන්දුයි ඒවට නේද? මොනවද කියන්නේ මචං දොරලොකා? කාලිකින් ප්‍රභූ පන්ති මාලිගීක නැටුම් ගැයුම් රැඟුම් සමග මඩුයිද කොලේක්ලියන් කොයිද මොකද කරන්නේ පවක් වෙනවනේ මට නම් ඔය සාදේට යන්න ඒ හැටි හිතක් නෑ මැට්සන් ෂිට් ඌර කවදද කාගෑවේ කිව්වලු අප්පටිකම් කන්න බොන්න හම්බ වෙන එක යංකෝ ඉතින් පරක්කුණු විදෑස්ති වෙනවකෝ හිමීට යමු ඉතින් අයියෝ මචන් දොරලොකාමි පාටියකට යනකොට පාටිය පටන් ගන්න කලින්ම එතනට යන්න කියලා අපට කියලා දීලා තියෙන්නේ හරිද පාටියෙන් ආපහු එනකොට ඒ ඉන්න ඕනේ සේරමල්ලා ගියාට පස්සේ ඒකයි පාටි සම්ප්‍රදාය ඉතින් ඔය දාගන්නකො බෙල්ට් එක මට තේරෙනවා මැට්සන් ඒ කියන්නේ යනකොට සාදරෙන් පිළි අරන් එනකොට බෙල්ලෙන් අල්ලා දොට්ට දානකම් කන්න බොන්න ඕන කියන එකනේ නේද අන්න හරි අන්න පාටි එහෙමනම් මට බෑ උඹ ඵලයන් කොහෙද මං ඔබට කිව්වනේ ටිකක් වීර පහින් පාටියට එමු කියලා. ආවනම් මෙදාකට වයින් බෝතලයකින් 3 කාලක්වත් බඩට දාගන්න තිබ්බනේ. අයියෝ යංකෝ. ડોක්ටර් මැක්සන් ඔබට ඔය තරම්ම වයින් පිපාසයක් තියෙනවා නම් යන් මං ඔබට තැබෑරුමකින් වයින් අරන් දෙන්නම්. හරි. ඒ අරන් දෙන එක මතක ඇතුව හෙට අරන් දීපන්කෝ. අද මෙහෙම පිටට ගහමු. ඕකේ. යන් කට්ටිය තුනේ පොතෝ මගේ මිත්‍ර රහස් පරීක්ෂක දොරලොක් කෝන්ස් මහත්මයා එතකොට මේ දොස්තර මැට්සන් මහත්මයා එන්න සාදරයෙන් පිළිගන්නවා ඔබව බොහොම උණුසුම් පිළිගැනීමක් thank you ඉතින් මාතරුනේ අපි කමු බමු නටමු ප්‍රීති වෙමු මිස්ටර් හොන්ස් එන්න මගේ ටික ඩාන්ස් කරන්න ස්තුතියි තව ටිකකින් මහත්මිය ඔබ හඳුනා ගැනීම මට විශාල සතුටක් මිස්ටර් හොන්ස් මම තොඳුල් වේන රස කෙව්වා ඔබ රුසියානු කාන්තාවක් මිස්ටර් හොන්ස් මොකක්ද ඔබට මේ ඇන්නේ මන්නෙන් මහතා සමග ඇති සමීප සම්බන්ධතාවය of course විශේෂ සමීපකමක් නේ නමුත් වික්‍රා පටිගත කිරීම ඔබ කොහොමද මගේ නම දැනගත්තේ? මට මිස්ටර් මන්නෙන් මහත්මයා විලාසිනේ ඔබ ගැන කියලා තිබ්බා. අද ඔබට සැලකෙන එක තමයි මිස්ටර් හොන්ස් මගේ රාජකාරිය. මචන් දොරලොකාමි මට සලකන්න කවුරුත් දාලා නැද්ද මචන් පොඩ්ඩක් බලහන්කෝ. මම හිතන්නේ කවුරුත් දාලා නැතුව ඇති. ඌ විතරක් හිටුකෝ. මම අද මන්නයාගේ පවුලත් එක්ක හරි මෙතන නටන එක නටනවා. Hello, Mr. Holmes. මගේ ඉන්ස්පෙක්ටර් මිත්‍රයා. වටේ ආවි සාජිද. ආවනින්න. හලෝ මචං වෙත්ත. වජාවේ උඹලව
රෙකමන්ඩ් කළේ මම තමයි මේ පාර්ටියට. මැක්මෙවන් කිසි දවසක අඳුනන්නේ නැති ලන්ඩනයට ආගන්තුක මහතෙකුගේ ආරාධනෙන් සාදයකට ආවේ ඇයි කියලා මටවත් හිතාගන්න බැහැ. වයයි දුරලුවා. මොකද මම කම්මැලි කවි. මේ වගේ සාදයකට ආවම කනවා බොනවා නතර ඇලෙන වෙන මොනවද වයන්? Excuse me, Madam Becca. Hey, Madam Becca. Karane tu. Mari me khari se ude tu Madam. Aapke liye bite is my right at the mind. මැට්සන්. මම හිතන්නේ ඔබ දැන් පමණ ඉක්මවා පානය කළා වගේ. මොකද බබා? මයමි. අන්න නැති දැනකට ඇවිත් කන එකත් මෝඩය. හරිද? කන්න තියෙන දැනට ඇවිත් නොකා ඉන්න එකත් ඕත් මෝඩය. හරිද? දැන් ඔබ ඔය කාලද ඔය? ඔබ බීලා විතරනේ මිනිහෝ. sorry. මට කියන්න බැරි වුණා මචං. නොබොන එකත් මෝඩය. ඒකට ඉන්ට්‍රෝ දෙන්න කලින් ඉන්නද? කොහොමද මිස්ටර් දොරලොක්කෝත් මොකද අරගෙන නෑනේ ඔය? හරි. කොහොමද තොදල් වෙනා? කොහොමද බලන්නේ නැද්ද මිස්ටර් හොන්ස්? නෑ ඒ ඔක්කොම හරි. මිස්ටර් හොන්ස් බලන්න මේ මට අවිල්ලා ඉන්න කට්ටිය. ඉන්නේ මේ නගර ආරක්ෂක අංශයේ ප්‍රධානියා කර්නල් බාබෙද්දා. ඔව් පේනවා. අර බීලා ඉන්නේ හොඳට මේ අනේ කර්නල් බාබෙද්දා. ඔබ අඳුරනවා යා. නවෝද්දීප්‍රා පටිගත කිරීම. අර ඉන්න ඔක්කොම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ ලොක්කෝ ටික. ඔව් මම ඒගොල්ලන්වත් දන්නවා. එතකොට මේ අර අපේ අර ආලින්ගනේ නැටුමනටන්නේ. ඔව්. ලන්ඩනේ ඉන්න හොඳම නීතිඥයෝ ටික. එතකොට මිස්ටර් මන්නෙන් මහතා අර ඉන්න කාන්තාව ඔබත් එන උනත් මේ කාන්තාව ගැන ඒ ඉන්නේ මගේ ඥාති සොයුරියෝ ටික. මුගේ ඔක්කොම ඥාති සොහොයුරියෝ කුලියට ගෙනාපු එකයි මෙතන වැඩි. වයා මිස්ටර් හොන්ස් කොහොමද ඉතින්? මේ අන්නේ වන්නන් මාත්‍යගේ පාර්ටිය ග්‍රේඩ් වන්නේ. අන්න පාටි මචං. මොන වුණත් අන්නේ වන්නේ real for. He's the great person. I have never seen such a friendly bugger like him. What do you say? මොකද කියන්නේ බොල්ද? උඹලා දැකලා තියෙනවද ඒ වගේ great පොරක් අන්නේ නෑ අපි දැකලම නෑ. ඔය දැක්කමයි. අන්න රුයිතට ටෝක බලපන් මචං මේ ලන්ඩන් වල මෙච්චර ප්‍රභූවරු හිටියා. අපට ඉන්වයිට් කළා මේ වගේ පාටියක් දුන්නේ එකෙක් නෑනේ. මොන වුණත් ඇන්නේ මන්නෙන් තමා පොරමය. එහෙමයි නේද? එහෙමනම් මම පොඩි ප්‍රශ්න ටිකක් දෙන්නකින් අහන්නම්. ඒවට උත්තර දෙනවලකෝ. හරි අහන්න ඕන ප්‍රශ්නයක් ගන්න. මට කියන්න මැට්සන් උපාසක මහතුරු ටිකක් ගෙදරට ගෙන්නලා පුංචි සංග්‍රහයක් කරන්නේ මොන වගේ මිනිහෙක්ද? උපාසක මහතුරුන්ට සංග්‍රහ කරන්න ඉතින් තවත් ඒ වගේ උපාසකෙක්ම තමයි. හරි. වෛද්‍යවරු ටිකක් ගෙදරට ගෙන්නලා පාටියක් දෙන්නේ මොන වගේ කෙනෙක්ද? මොනවද මිස්ටර් හොන්ස්? වෛද්‍යවරු ගෙන්නන්නේ එක්ක තවත් වෛද්‍යවරයෙක්. නැත්තම් නෙමෙයි. හොඳයි. ළමයි ටිකක් ගෙන්නලා ගෙදර පාටියක් දෙන්නේ මොන වගේ කෙනෙක්ද? ඉතින් මචං මිනිහා ලොකු උනත් තාම ළමා අදහස් තියෙන ළමයින්ට ආදරේ පොරන්. ඒකයි. හොඳයි එහෙනම් දෙන්න එක මට කියනවා එන අයගේ සාත්තුවට කුලියට නාටිකාංගනාව ටිකක් ගෙන්නලා පොලිසියේ කට්ටියටයි ආරක්ෂක නිලධාරීන්ටයි නීතිඥයින්ටයි මං වගේ රහස් පරීක්ෂකයින්ටයි පාටියක් දෙන්නේ මොන වගේ මිනිහෙක්ද? හැබැයිටම එහෙම පොර මොන වගේ පොරක්ද මචං? වෙන කවුරුවත් නෙමෙයි මිනිහෝ. මිනිහා කම්බ හොරෙක්. ඌ අපි ඔක්කොමල්ලම ෂේප් කරගන්න හදන කම්බ හොරෙක්. උඹලත් උන්ට අහු වුණා.